ආයිබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයිබෝවන් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. 2025 අප්‍රේල් මාස 14 වන සඳුදා. ඉර උදාව පෙරවරු 6ට, ඉර බැසීම පස්වරු 6:18ට. රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 7:30 සිට 9 දක්වා. සුබ දිශාව නැගෙනහිර, මරු සිටින දිශාව වයඹ. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ජලය සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේශම් විය යුතු දිනයක්. මුත්‍රාබාධයන් මතු කරනවා වගේම මවගේ සෞඛ්‍ය තත්වයට යම් ගැටලුකාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රී පක්ෂයේ කටයුතු වෙනුවෙන් මුදල් වැයවීමක් සිදු වෙනවා වගේම සහෝදරයෙකුගේ රැකියාව සම්බන්ධ යම් අවහිරතා මතු වෙන්න පුළුවන්. විවාහකයන් අතර පීඩාවට පත් කෙරෙන විහිළු තහළු මතුවීමෙන් ගැටලු යෙදෙන්න පුළුවන්. චරිතය සම්බන්ධ අවමාන දෝෂාරෝපණ යෙදීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මහජනයා සමග කෙරෙන කටයුතු ආදිය හොඳින් සිතා බලා සිදු කරන්න. විශේෂයෙන්ම වෙළඳාමෙන් වඩා වාසිදායක තත්වයක් ඔබට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවලදී ඔබට යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අර්සස් වැනි රෝග තත්වයන්ගෙන් පෙළෙන්නන් වඩාත්ම සැලකිලිමත් විය යුතු දිනයක්. වැරදි හැඟීම් දැනීම් ඇතිවීමෙන් නීතිමය ගැටලු මතුවීමට ඉඩකඩ පවතිනවා. සංචාරක කටයුතු කරන්නන් සැලකිල්ලෙන් යුතුව වැඩ කිරීම ඉතාමත්ම යහපත්. හවුල් ව්‍යාපාර කරන පුද්ගලයන් අතරද විවිධ මතභේද ඇති වෙන්න පුළුවන්. පුළුවන්කමක් තිබෙනවා නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ තැන්පත් ධනය වැයවීමට කරුණු කාරණා යෙදෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශරීරයේ තුවාලයන් නැතිවීමේ ඉඩකඩ වැඩි. දූ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පහත වැටීමක් නැත්නම් ඔබගේ විවාහ පාර්ශවයේ වියදමේ කිසියම් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. උණ රෝග තත්වයන්ගෙන් පෙළෙන්නන් එම රෝග තත්වයන් යටපත් කර ගැනීමට උත්සාහ කළ යුතුය. ඒ වගේම තමයි සෙම තත්වයන්ගෙන් පීඩා විඳීම නිසා ඇස්වලට ඉහළින් නළල ප්‍රදේශය පීඩාකාරී තත්වයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. සනීප ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කළ යුතුම දිනයක්. පුළුවන්කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල අධ්‍යාපන කටයුතු සඳහා ඉතාමත්ම වෙහෙසකර දවසක්. රේස් වැනි සූදුවල යෙදීමේ ප්‍රවණතාවය වැඩි බැවින් ආර්ථික ගැටලු ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවලට යහපත් දිනයක් ලෙස පෙනෙන්නට තිබෙනවා. හවුල් ව්‍යාපාර කරන්නන්ගෙන් ලාභ හිමි වෙනවා වගේම දරුවන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කරන්න. පුද්ගලයන් සමග නීති විරෝධී කටයුතු පවත්වා ගැනීමට සිදු වෙන්න පුළුවන්. රහස් මිත්‍රත්වයන් යෙදීම ඉඩකඩ පවතිනවා. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහෝමයක් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. පුළුවන්කමක් තිබෙනවා නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මව්පස ඥාතීන් සමග විරෝධකම් මතුවෙන්න පුළුවන්. කුලේ නිවැසියන්ට කරදර යෙදීමට ඉඩකඩ තිබෙනවා වගේම දරුවන් උදෙසා වැඩි වියදමක් දැරීමට ඔබට සිදු වේවි. කුෂිකාර්මික කටයුතු සඳහා ඉතාමත්ම සුබදායක දවසක්. බාරගත් කටයුතු කෙසේ හෝ නිම කිරීමට ඔබ උත්සාහ කරනවා. ඒ වගේම තමයි සිතෙහි සැනසුම අඩුවන වගේම චංචල ස්වභාවයක් සිත තුළ ඇති වෙන්න පුළුවන්. ඔබගේ සැඟවුණු තොරතුරු ප්‍රසිද්ධ වීමට ඉඩකඩ තිබෙන නිසා
ඊ타ත්ම කල්පනාකාරීව කටයුතු කරන්න. මවගේ සුබ සිද්ධිය ගැන වෙහෙසී වැඩ කිරීමට ඔබට සිදු වේවි. සෙම් ආබාධ මතුවීමට ඉඩකඩ පවතිනවා. පුළුවන්කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඊ타ත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය. ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ගිවිසුම් හෝ කොන්ත්‍රාත් අත්සන් කිරීමේදී ලාභදායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය හා පරිේශන කටයුතු වල ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැත්නම් කෙටි ගමන් බිමන් බහුලව යෙදීමට ඉඩකඩ තිබෙන දවසක්. ඔබ මුහුදු ගමන්වලදී එවැනි රැකියාවක් කරන අයෙක් නම් කල්පනාකාරීව කටයුතු කරන්න. සෙම් ගෙඩිය ආදියෙන් යම් පීඩාවන්ටපත් වෙන්න පුළුවන්. අද දවස තුල ඔබගේ පියාට තරමක් අපලදායක තත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම දේපල බෙදා වෙන් කිරීම වැනි ආදියෙන් අද දවස් තුල ඥාතීන් සමග යම් අර්බුද මතුවීමට ඉඩකඩ පවතිනවා. ඔබ පිළිබඳව නොයෙකුත් කතා පැතිර යාමට පවා ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම තමයි ගණිතමය ඥානය වැඩි දියුණු කරගත හැකි දිනයක්. අද දවස තුල පුළුවන්කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඊ타ත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය. ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ පවුලේ සමාජිකයන් පිළිබඳව වැරදි අවබෝධයකින් ඔබ පසු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. උණ රෝග ආදී අසනීප තත්ත්වයන් වැඩිවීමට ඉඩකඩ පවතිනවා. වෙළහෙළඳාම් කටයුතු වලින් අලාභ හානි සිදු වෙනවා වගේම අද දවස තුල කල්පනා ශක්තිය තරමක් දුර්වල වේවි. කතාවෙන් නුවද යම් සතුටක් නොලැබීමට හැකියාව තිබෙන නිසා ඔබගේ වචන භාවිතයේදී නම් තරමක් සැලකිලිමත් වෙන්න. රැකියාවට සම්බන්ධ දැනුම සොයා යාමේ වැඩිපිළිවෙලක් බාධක මැදයේ උද ඔබට ඇති වෙන්න පුළුවන්. ගේ දොර යාන වාහන මිලදී ගැනීම සඳහා ඊ타ත්ම සුබයි. සිතේ ඔබගේ තිබෙන ස්ථාවරත්වය දෙදරා යාමට අද දවස තුල ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙනවා නම් අද දවස් තුල ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඊ타ත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල අත් නොහරින උත්සාහයෙන් කටයුතු කිරීම තුළින් ඔබගේ සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. මුහුණේ පවතින කාන්තිමත් නැත්නම් ලස්සන ස්වභාවයේ තරමක් අඩු වෙන්න පුළුවන්. ආර්ථික ලාභ ප්‍රයෝජන හිමිවීමට හැකියාව තිබෙනවා වගේම හිස කෙස්වල පවතින ස්වභාවයන් වෙනස් කිරීමට වැඩිපුර වෙහෙසීමට ඔබට සිදු වේවි. ඒ වගේම තමයි ඔබගේ විවාහ පාර්ශවයේ ඥාතීන්ගෙන් දෝෂාරෝපණයන් එල්ලවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබගේ බොහොම කල්පනාවෙන් හා වචන භාවිතයේදී ප්‍රවේශම් වන්න. වන්දනා ගමනකට ඔබට අවස්ථාවන් උදා වේවි. ඒ වගේම තමයි ඔබගේ ප්‍රසිද්ධියට ඔබගේ කීර්ති නාමය රැක ගැනීම කෙරෙහි ඊ타ත්ම සැලකිලිමත් විය යුතු දිනයක්. පුළුවන්කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඊ타ත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය. ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මානසික පීඩා මතුවීමට ඉඩකඩ පවතිනවා. හුදකලාව සිටීමට ඔබ වැඩි කැමැත්තක් දක්වනවා වගේම වගා කටයුතු වලට කෘමිනාශක භාවිතයේදී නම් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබ වෙනි රැකියාවක් කරන අයෙක් නම් විශේෂයි. අසාත්මිකතා ඇතිවීමට ඉඩකඩ යම් කරුණු කාරණා දෙන්න පුළුවන්. දරුවන්ට රෝග පීඩා යෙදීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්වම කටයුතු කරන්න. ඔබ ණයතුරස් ආදියට පැටලීමේ යම් අවකාශයන් අද දවස් තුල තිබෙනවා. රහස් සතුරු බලවේග හිසේස වීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරී විය යුතුයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දැක්වීම තුළින් අද දවස් තුල ඔබට තිබෙන කටයුතු බොහෝමයක් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඊ타ත්ම සුබයි. ජය වර්ණයේ රන්වන් පැහැය. ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ධන හිස්සා ඒ ආශ්‍රිත ප්‍රදේශය තුල වේදනා ආදිය මතුවීමේ වැඩි ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබෙනවා. කොමිස් ලබන මාර්ගවලින් හෝ ධනය රැස් කිරීමේ ආශාවකින් පසුවන දිනයක් නිසා
අද දවස තුල ඔබට එක අතකින් ඉතාමත් සුබයි. නමුත් ඔබ නීතියෙන් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ඒ වගේම තමයි සහකාර සම්බන්ධතා තුල තරම් සාර්ථකත්වයක් දකින්න බෑ. ඒ වගේම ඔබට අද දවස තුල සමාජීය ජයග්‍රහණයන් හිමි කර ගැනීමට උත්සාහ වන තරමට ප්‍රතිඵල නොලැබෙන දවසක්. බැංකු කටයුතු වලදී අදාළ කොන්දේසි හා පොලිය සොයා නොබලා කටයුතු නොකළහොත් ඔබට යම් යම් අමාරු තත්ත්වයන්ට මුහුණ දීමට ඉදිරි කාලය තුල සිදු වේවි. පුළුවන්කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල දීවර කටයුතු වල යෙදෙන්නන්ට ඊතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ස්ත්‍රී පාර්ශවයේ සමග කෙරෙන රැකියාවලදී යම් යම් අරුබුද හට ගන්න පුළුවන්. ධන හිස් ආබාධ හෝ වාත අමාරු මතුවීමට ඉඩකඩ පවතිනවා. ලෞකික කටයුතු සඳහා ධනය වැය වීමටත් ඉඩකඩ පවතිනවා. වෙළඳ හා වාණිජ්‍ය කටයුතු තුළින් යම් සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දූ දරුවන්ට රෝග ආදිය වැළඳීමට ඉඩකඩ පවතිනවා වගේම රැකියා කටයුතු වල වෙනත් අය අතර කැපී පෙනී යාම නිසා විවිධ අර්බුද තත්වයන් හට ගන්න පුළුවන්. පුළුවන්කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පීනස වාත රෝග ආදී වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ක්‍රීඩා කටයුතු සඳහා ජලය එක් රැස්වන ස්ථාන තෝරා ගැනීම ඊතරම්ම යහපත් වෙන්නේ නැහැ. දූ දරුවන්ගේ අධ්‍යාපනක කඩයිම් සාර්ථක කර ගැනීමට අපහසු යම් යම් කරුණු කාරණා යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනත් අය සමග අදහස් සුවමාරු කර ගැනීමේදී විවිධ වූ බාධාවන් යෙදීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. ඔබ අදහන ආගමට අනුව පරිබාහිරව වෙනත් ඇදහිලිවලට යොමු වීමට ඉඩකඩ පවතිනවා. කලකින් හමු නොවූ මිතුරෙකුගේ හමුවීමක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. පුළුවන්කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3.